සුබ දවසක් වේවා පුංචි යාළුවෝ හැමෝටම. අදත් පුංචි වීරයා අපි ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරන් ආවා. මේ වීඩියෝ එක බලන ඔයා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා හරිද? ඉතින් අද කතාවේ නම පුංචි හාවා සහ රත්තරන් අඹ ගෙඩිය. ඕන්න එක මත්තක කාලෙක ලස්සන මල් වලින් සහ පළතුරු ගස් වලින් පිරුණු මිතුරු වනය කියලා ලස්සන කැලයක් තිබුණා. මේ කැලේ හරිව සාමකාමී. දවසක් බිනු කියන පුංචි හාවා කැලේ ඇවිදිනකොට වෙනදා දකින්නේ නැති අමුතුම විදිහේ ලොකු රත්තරන් පාටට දිලිසෙන අඹ ගෙඩියක් බිම වැටිලා තියෙනවා දැක්කා. මේක දැක්ක ගමන් බිනුට පුදුම සතුටක් දැනුණා. අම්මෝ මේක මම් විතරක් කෑවොත් මට මාසයක් විතර බඩ පිරෙන්න කන්න පුළුවන්. බිනු හිතුවා. බිනු ඒ අඹ ගෙඩියත් අරගෙන තනියම කන්න හංගන්න තැනක් හෙව්වා. ඒ යනකොට බිනුට මුණ ගැසුණා එයාගේ යාළුවෝ දෙන්නෙක් වෙන චූටි ලේනා සහ කිරිකුරුල්ලා. ඒ දෙන්න හිටියේ හරිම බඩගින්නේ. බිනු, "ඔයි මොකක්ද ඔච්චර ලොකු ගෙඩියක්? අපිටත් පොඩ්ඩක් දෙනවද?" යාළුවෝ ඇහුවා. බිනු මුලින්ම ලෝභකමට බෑ කියන්න හැදුවත් යාළුවෝ දෙන්නගේ මැලවුණු මූණු දැක්කම යාට දුක හිතුණා. බිනු කල්පනා කළා, "මම මේක තනියම හැංගිලා කෑවොත් මට සතුටක් ලැබෙයිද? ඒත් යාළුවොත් එක්ක බෙදාගත්තොත් අපි හැමෝටම සතුටු වෙන්න පුළුවන් නේ." අන්තිමේදී බිනුවේ ලොකු අඹ ගෙඩිය යාළුවෝ හැමෝටම කතා කරලා බෙදලා දුන්නා. පුදුම වැඩේ කියන්නේ බිනු තනියම කනවාට වඩා යාළුවොත් එක්ක hina වෙවි සින්දු කිය ඒ අඹ ගෙඩිය කනකොට ඒක හරිම රසයි කියලා යාට දැනුණා. ඉතින් කතාවෙන් උගන්වන පාඩම තමයි අපි ළඟ තියෙන දෙයක් තනියම භුක්ති විඳිනවාට වඩා අනිත් අය එක්ක බෙදා හදාගත්තම සතුට දෙගුණ තෙගුණ වෙනවා කියන කාරණය. එහෙනම් පුංචි යාළුවෝ හැමෝමත් ඒ විදිහට කටයුතු කරන්න.